ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අදත් අපි ඔයාලත් එක්ක එකතු වෙනවා අලුත් පාඩමකින්. අද 10 වසරේ පළවෙනි පාඩම බලමු. සතර කන් මන්ත්‍රණය. සතර කන් මන්ත්‍රණය. මොකද්ද මේ පාඩමේ නම ඇහුවම ඔයාලට මතක් වෙන්නේ? සතර කන් මන්ත්‍රණය. ඒ කියන්නේ සතර කන් කියන්නේ කන් හතරයි. මන්ත්‍රණය කියන්නේ පණිවිඩය. එහෙම නැත්නම් පුවතක්. එහෙනම් සතරකම් මන්ත්‍රණය කියලා කියන්නේ කන් හතරක පණිවිඩයක්. අපි බලමු මොකද්ද ඒ පණිවිඩය කියලා. හරිද වේ පුතේ? ඊට කලින් අපි මේ සතරකම් මන්ත්‍රණය පාඩම ගැන පොඩි හැඳින්වීමක් දැනගන්න ඕන. පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න පෙර ඒ පාඩම උපුටාගත්තු කතුවරයා යුගය මේ ආදී විදියට ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. අපි ඒක නිසා බලමු සතරකම් මන්ත්‍රණය පාඩම හැඳින්වීම කොහොමද කියලා. මේ සතරකම් මන්ත්‍රණය පාඩම උපුටා ගන්නේ 550 ජාතක පොතෙන්. ඔයාලා හැමෝම දන්නවා සිංහලයේ මහා බණ පොත කියන විරුදාවලියලත් 550 ජාතක පොත. මේ 550 ජාතක පොත ලියවෙන්නේ කුරුණෑගල යුගයේ. එහෙම නැත්නම් 14 වන සියවස. එවකට රජ කළේ 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා. ඔයාලට මතක තියාගන්න ලේසි. සතරකම් මන්ත්‍රණය 4 වන පරාක්‍රමබාහු රජු දවස. එහෙනම් මොන යුගයේද? කාලය ඇහුවොත් ඔබට ලියන්න පුළුවන් ඔන්න කුරුණෑගල යුගයේ 14 වන සියවසේ 4 වෙන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස. ඒ වගේම තමයි මේ පොත සිංහලයට නගා තියෙන්නේ වීරසිංහ ප්‍රතිරාජ නමැති අමාත්‍යවරයාගේ අනුග්‍රහයෙන්. ඒ වගේම තමයි මේ 550 ජාතක පොත මූලාශ්‍ර කරගෙන තියෙන්නේ පාලි ජාතකට්ට කතා. පාලි ජාතකට්ට කතා පොත මූලාශ්‍ර කරගෙන තමයි මේ 550 ජාතක පොත ලියවිලා තියෙන්නේ. 550 ජාතක පොතේ කතුවරයෙක් ගැන විමසුවොත් එක කතුවරයෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිහිප දෙනෙක් විසින් තමයි මේ 550 ජාතක කතා පොත් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. කතුවරයෙක් අහන්නේ නැහැ අපෙන්. හැබැයි හදිසියෙ හරි ඇහුවොත් බහුකතෘ කියලා අපිට ලියන්න පුළුවන්. මේ සිංහල 550 ජාතක පොත මුල් කෘතියෙහි ඍජු පරිවර්තනයක් නම් නෙවෙයි. ඒ වගේම තමයි මේ පොතේ දැන් 550 ජාතක පොතේ තියෙනවා ලක්ෂණ කිහිපයක්. අපි බලමු ඒ මොනවද කියලා. ජාතක ගාථා ස්වල්පයක් පමණක් දක්නට ලැබීම, වෛයාකරණ කොටස් දක්නට නොලැබීම. වෛයාකරණ කොටස් කියන්නේ මොනවද? ගාථාවල අදහස් හා විස්තර. එහෙනම් වෛයාකරණ කොටස් දක්නට නොලැබීම, ඒ වගේම තමයි අතීත කතාව අඛණ්ඩව ඉදිරිපත් කිරීම. මේ 550 ජාතක කතා පොත 550 කියලා හැඳින්වුවත් සැබවින්ම තියෙන්නේ ජාතක කතා 547ක් පමණයි. ඒ වගේම තමයි මේ 550 ජාතක කතා පොතේ ජාතක කතාවක ආකෘතියක් තියෙනවා. මතක තියාගන්න ඒ ආකෘතිය නම් අපි පිළිවෙලට ලියන්න ඕන. ආකෘතිය වෙන්නේ වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානය. බහුතරයක් අය මේ මුලින් ලියන්නේ අතීත කතාව. අතීත කතාව, වර්තමාන කතාව, සමෝදානය කියලා ලියනවා. එහෙම ලියන්න එපා. ආකෘතිය නම් පිළිවෙලට එන්න ඕනනේ. මුලින්ම ජාතක කතාව අපිට අහන්න ලැබෙන්නේ, දකින්න ලැබෙන්නේ වර්තමාන කතාව, අතීත කතාව, සමෝදානය. සමෝදානය කියන්නේ පූර්වාපර සංදි ගැළපීම. ඒ කියන්නේ වර්තමාන කතාව අතීත කතාවත් එක්ක සංසන්දනය කිරීම.
හරි. ඒ වගේම තමයි මේ 550 ජාතක පොත ඇසුරු කරගෙන පරිවාර ග්‍රන්ථ රාශියක් ලියලා තියෙනවා. ඒ වගේම තමයි මේ ජාතක පොත සිංහලයට නැගුණට පස්සේදී වෙන් වෙන් වශයෙන් ජාතක කතා ලියවිලා තියෙනවා. උම්මග්ග ජාතකය, එළු උමන්දාව, උම්මදන්ති ජාතකය ඒ වගේ ග්‍රන්ථ තුනක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ජාතක කතා පොත ඇසුරින් රචිත ගී කාව්‍යයක් තියෙනවා. මුව දෙව්දාවත, සසදාවත, කවුසිලුමිණ. ඒ වගේම තමයි මේ ජාතක පොත ඇසුරෙන් නිර්මාණය වුණු කාව්‍ය ග්‍රන්ථ තියෙනවා. එහෙම නැත්නම් අපි හඳුන්වනවා සිව්පද කාව්‍ය කියලා. මේ ගී කාව්‍ය, කාව්‍ය ග්‍රන්ථ පටලව ගන්න එපා. ගී කාව්‍ය තුනක් ගැන සඳහන් වෙනවා මුවදේවදාවත, සසදාවත, කවුසිළුමිණ. ඒ වගේම කාව්‍ය ග්‍රන්ථ එහෙම නැත්නම් අපි හඳුන්වනවා සිව්පද කාව්‍ය කියලා. ඒවා කිහිපයක් තියෙනවා. කාව්‍ය ශේඛරය, ගුත්තිල කාව්‍ය, සඳකිඳුරුදා කාව්‍ය, කුසජාතක කාව්‍ය, දහම් සොඬදා කාව්‍ය, වෙස්සන්තර ජාතකය, මුව ජාතකය, නිමි ජාතකය, කෞමිනි කොණ්ඩල, කෞමිනි මල්දම. ඒ අතරින් කිහිපයක් වෙනවා. ඒ වගේම තමයි මේ උම්මග්ග ජාතකය රචනා කිරීමේ අරමුණ වෙලා තියෙන්නේ මහෞෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකට කිරීමට. 550 ජාතක පොතේ එන දීර්ඝතම ජාතක කතාව වෙන්නේත් මේ උම්මග්ග ජාතකය. එහෙනම් මේ උම්මග්ග ජාතකයේ එන මෙහිදී උම්මග්ග ජාතකයට අනුව මහෞෂධ පඬිතුමා කුඩා කාලයේ සිටම තමන්ගේ ඥානය ප්‍රඥාව නුවණ මෙහෙवला කටයුතු කරන ආකාරය ඒ වගේම රජතුමාට සේවය කරන ආකාරය කිසිම ජීවිත හානියක් නොකර තමයි මේ සියලු සේවයන් සිදු වෙන්නේ. තමන් ජයග්‍රහණය ලබනවා. මෙන්න මේ හැම දෙයක් ගැනම මේ උම්මග්ග ජාතකය තුල සඳහන් වෙනවා. මේ උම්මග්ග ජාතකයේ එන සතරකම් මන්ත්‍රණයේ සිට ධර්ම යුද්ධය දක්වා කොටස තමයි ඔන්න අපේ පාඩමට ඇතුළත් වෙලා තියෙන්නේ. හරිද වේ පුතේ? අපි එහෙනම් බලමු කොහොමද පාඩම කියලා. සතරකම් මන්ත්‍රණය. අපිට මුලින්ම මේ චරිත කිහිපයක් හඳුන්වලා දීලා තියෙනවා. උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කෙරෙති. එහෙනම් ඔන්න මෙන්න මේ කියන්නා වූ කාලයේදී උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත කියලා රජුරු කෙනෙක් රාජ්‍ය කරනවා. ඒ රජුරවන්ට කේවට්ට කියලා බමුණු කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. දැසදී ඒ චරිතය හඳුන්වලා තියෙනවා ඕතමෝ නුවණැත්තාහ වියත්තාහ. ඒ කියන්නේ නුවණ තියෙන උගත් කෙනෙක්. ඒ කේවට්ටාචාරී එක් දවසක් තුමු අලුයම් වේලෙහි පිබිද. දැන් ඔන්න ඒ කේවට්ට ආචාර්යතුමා එක් දවසක් අලුයම වෙලේ නැගිටලා එයා හිතනවා මම කොහොම කෙනෙක්ද මට මොනවද තියෙන සැප සම්පත් ඒ වගේම තමයි මේ සැප සම්පත් මට ලැබෙන්නේ කවුරු හින්දාද ඉතින් ඒ සැප සම්පත් වැඩි කරගන්න මම මොනවද කරන්න ඕන කියලා මේ කේවට්ට බමුණා හිතනවා හිතලා මට පුළුවන් මම මේ සැප සම්පත් ලබන්නේ බ්‍රහ්මදත්ත රජුරෝ නිසා. ඉතින් මේ බ්‍රහ්මදත්ත රජුරෝ දැනට ඉන්නේ එක් ප්‍රාන්තයක රජ කෙනෙක් විදියට. එහෙම නැතුව මුළු දඹදිවටම අගරජ කළොත් මටත් පුළුවන් අග්‍ර පුරෝහිත වෙන්න. එහෙම හිතලා මේ කේවට්ට බමුණ යනවා උදෑසනක බ්‍රහ්මදත්ත නම් රජුරුව හමු වෙන්න. ගිහිල්ලා කියනවා දේවයන් වහන්සේ මට කියන්න ඕන කාරණාවක් තියෙනවා. හැබැයි මේ රජමාලිගාවේදී කියන්න බෑ. ඒක අපි දෙන්නට විතරයි
ඇහෙන්න ඕන. ඒක නිසා මෙතෙන්දී ඒ රහස කියන්න බෑ. අපි දෙන්නා මගුල් උයනට යමු කියලා කියනවා. එතකොට රජතුමත් ඒ හොඳයි කියලා පිළි අරගෙන මගුල් සල් උයනට යනවා. මෙන්න මේ රජතුමා සහ කේවට්ට බමුණා මගුල් සල් උයනට යනවා දකිනවා ගිරා පෝතකයෙක්. කවුද මේ ගිරා පෝතකයා? මේ ගිරා පෝතකය තමයි මහෞෂධ පඬිතුමාගේ රහස් ඔත්තු සේවය. හරි. මෙන්න මේ ක්‍රියාව දැකලා මේ ගිරා පෝතකයා මේ මොකක් හෝ හේතුවක් තමයි. අද මගේ පඬිතුයන් වහන්සේට, ඒ කියන්නේ මහෞෂධ පඬිතුමාට කියන්න මොනවා හරි දෙයක් මෙතන තියෙනවා. එහෙම හිතලා මොකද කරන්නේ? අර මගුල් සල්ගසේ කොළ අතර සැඟවිලා රජතුමා සහ කේවට්ට ආචාර්යයින් කියන්නේ මොනවද කියලා අහගෙන ඉන්නවා. මේක සතර කම්මන්ත්‍රණයක්. ඒ කියන්නේ කම් හතරකට යන ආරංචියක් පමණයි. හැබැයි මේක තව කෙනෙකුගේ කනකට යන්න දෙන්න හොඳ නෑ කියලා මේ කේවට්ට කියනවා. මොකද්ද සතර කම්මන්ත්‍රණය කියනවා? එහෙම වුණොත් ඔබ වහන්සේට පුළුවන් මේ සියලු රාජ්‍යයන්හි අගරජ වෙන්න. ඉතින් මේ බ්‍රහ්මදත්ත රජුරුවොත් මහා බලලෝභී කෙනෙක්. ඉතින් ඒක නිසා වැඩිදුර විස්තර විමසන්නෙත් නෑ. කියන්න ආචාර්යනි ඔබ කියන දෙයක් මම කරනවා කියලා කියනවා. එතකොට මේ කේවට්ට කියනවා අපි මේ එක නුවරක්, එක නගරයක් වට කරලා අපි සේනාව අල්ලගමු. කුරුබිලියෙන්, ඒ කියන්නේ රහස් දොරටුවෙන් ඇතුළු නුවරට ගිහිල්ලා අපි ඒ රාජ්‍යයේ රජතුමාට කියනවා ඔබට අපිත් එක්ක සටන් කරලා දිනන්න බෑ. සටන් කළොත් ඔබට ඔබේ රාජ්‍යයක් නැති වෙනවා, ඒ වගේම මේ ජනතාවත් නැති වෙනවා. හැබැයි ඔබට යටත් වෙනව නම්, ඔබ අපට යටත් වෙනව නම් ඔබට මේ හැම දෙයක්ම ඉතුරු වෙනවා කියලා කියනවා. එහෙම කරලා එක ගමක් නගරයක් අල්ල ගන්නවා. ඊළඟට ඒ සේනාවත් එක්ක ඊළඟ නගරෙට යනවා. ඒ ආකාරයට මේ මුළු දඹදිවම රාජ්‍ය අපිට අල්ලගන්න පුළුවන්. අල්ලගත්තට පස්සේදී අපි මේ රාජ්‍යයට ගිහිල්ලා රාජ්‍යයන් ඔක්කොම අල්ලගත්තට පස්සේදී අපි ජයපැන් පානයක් අනුභව කරන්න ඕන. හැබැයි අන්න එතෙන්දී මේ 100ක් රජදරුව මේ නුවරට ගෙනල්ලා උයනේදී සංග්‍රහය සූදානම් කරලා රාබොන්න හදලා ඒ රාවලට ඒ මස්වලට කවලම් කරනවා විස. ඒ කියන්නේ සේනාව අර 100ක් රජදරුවන් මරණයට පත් කරන්න. එතකොට පුළුවන් නුඹ වහන්සේට මේ සියලු දඹදිවම අගරජ වෙන්න. රජුරුව මොකද කරේ? මිනිසුන් මැරෙනවා. ඒක අයහපත් ක්‍රියාවක් කියලා කිව්වද? නෑ. විස්තර මුකුත් නෑ. යහපත ආචාරිනී. තොප කීලෙසම කෙරිමි. කිසිම විමසුමක්, හේවිල්ලක් බැලිල්ලක් නෑ. හොඳයි. ඔබ කිව් දේ ඒ ඇවරින්ම කෙරිමි. ඇයි? බලලෝභීත්වය නිසා. හරි. ඒක නිසා ඔබ කී දේම කරන්න කියලා මෙන්න දැන් චූලනී බ්‍රහ්මදත්ත රජුරෝ එකඟ වුණා. එහෙනම් මේක තව කනකට යන්න හොඳ නෑ. ඒක නිසා කල් නොයවා හොඳ නැකතක් බලලා මෙන්න මේ කටයුත්ත ඉක්මන් කරන්න කියලා කිව්වා. රජුරෝත් ඒකට කැමති වුණා. දැන් එතකොට මේ සතර කම්මන්ත්‍රණය තව කම් දෙකක් අහන් ඉන්නවා. කවුද? ගිරාපෝතකයා. ඔව්. ගිරාපෝතකයා මේ සතර කම්මන්ත්‍රණය අහලා ඉවර වෙලා මොකද කරේ? ඒක තමන් ඇහුවා කියලා දැනගන්න අර කේවට්ට බමුණාගේ හිසට වර්චස් පිඬක් හෙළුවා. හොයලා හෙළලා මොකද්ද කිව්වේ? කිමෙක් දැයි කට දල්වාගෙන උඩ බැලූ තැනැත්තුන්ගේ මුඛයේ නැවත වර්චස් පිඬක් හෙළා. දැන් කේවට්ට බැලුවා මොනවද මගේ ඔළුවට වැටුනේ කියලා. උඩ බලනකොට මොකද වුනේ? ඒ කටටත් තවත් වර්චස් පිඬක් හෙළුවා.
කියලා කියනවා. කේවට්ටය තෝ තමාගේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණයයි සිතයිද? ඔයා හිතනවද ඔයාගේ මන්ත්‍රණයේ සතර කම්මන්ත්‍රණයක් තියලා? දැන්ම සකන්ව ගියේය. මොකද වුනේ මේ මොහොතේම කන් හයකට ඒක ඇහුණා. ඉතින් එතකොට ඒක ඊළඟට තවත් 8කට ඒ වගේ ආකාරයට තවත් විශාල ප්‍රමාණයකට යනවා කියලා කිව්වා. ඒ ගිරව අල්ලගන්න කියලා කියද්දිම ගිරවා ඉතාමත් වේගයෙන් මියුළු නුවරට ගියා. කවුද මියුළු නුවර ඉන්නේ? Tamanගේ පඬිතයන් වහන්සේ ඉන්නවා. මේ ගිරාපෝතකයාගේ සිරිතක් තියෙනවා. මහෞෂධ පඬිතුමා හමු වෙන්න යද්දී ඒ දෙන පණිවිඩයේ ආකාරය අනුව තමයි මහෞෂධ පඬිතුමා ළඟට යන්නේ. ඒ පණිවිඩය පඬිතයන් වහන්සේට විතරක් නම්, ඒ කියන්නේ මහෞෂධ පඬිතුමාට විතරක් නම් කියන්න ඕන, දැනගන්න ඕන උන්වහන්සේ විතරක් නම් මොකද කරන්නේ? උර හිසට බහිනව. උර හිසෙන් තමයි ගිහිල්ලා ඉඳගන්නේ. ඒ වගේම තමයි අමරාදේවිනුත් ඇසුවට කමක් නැත්තම් මහෞෂධ පඬිතුමාගේ ඇකජෙහි කියන්නේ ඔඩොක්කුවේ ගිහිල්ලා හිඳ ගන්නවා. ඒ වගේම තමයි බොහෝ දෙනා ඇසුවට කමක් නැත්තම් බිමට බහිනවා. ඔන්න මෙන්න මේ කියන දවසේ මේ සතර කම්මන්ත්‍රණයත් අරගෙන ගිරා පඬිතුය නැත්නම් ගිරා පෝතකයා යන වෙලාවේදී මේ ගිරා පෝතකයා මහෞෂධ පඬිතුමාගේ උරහිසට තමයි බැස්සේ. ඒක නිසා ඒකෙන් දැනගත්තා එතන හිටපු අමරාදේවීන් ඇතුළු සියලු දෙනා මේ රහස මහෞෂධ පඬිතුමා පමණයි දැනගන්න ඕන කියලා. ඒක නිසා එතන සිටි සියලු දෙනාම එම ස්ථානයෙන් ඉවතට ගියා. ඉතින් මේ මහෞෂධ පඬිතුමාත් ගිරාපෝතකය අරගෙන උඩුමහල් තලයට නැගලා ඔබ මොකක්ද දැක්කේ මොකක්ද ඇහුවේ කියලා විමසුවා. එතකොට කියනවා මම මෙන්න මේ වගේ දෙයක් දැක්කා. උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුරුවෝයි කේවට්ට කියන පුරෝහිතයයි මගුල් වෙනට ගිහිල්ලා සතර කම්මන්ත්‍රණයක් කළා කියලා ඒ විස්තරෙත් කියලා මම ඒක දැනගත්තා කියලා හඟවන්න බමුණගේ හිසට කටට වර්චස් පිඬක් හෙලලා ආවා කියලත් කිව්වා. එතකොට මහෞෂධ පඬිතුමා අහනවා ඒ කේවට්ට බමුණා කියපු දෙයට රජතුමා කැමති වුණාද කියලා. ඔව් අනිවාර්යෙන්ම කැමති වුණා කියලාත් කියනවා. ඊට පස්සේදී මේ ගිරාපෝතකයන්ට කරන්න ඕන සත්කාර කරලා රත්තරම් මැදිරියක මේ ගිරාපෝතකයා ඉඳවලා මහෞෂධ පඬිතුමා හිතනවා කේවට්ටයාමා මහෞෂධ පඬිත බව නොදනිති. දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණ නොදෙමි. එයා ඒ ක්‍රියාත්මක කරන්න යන පණිවිඩය පුවත ඉෂ්ට කරන්න මම ඉඩ දෙන්නේ නෑ. මම ඒකට මොකක් හෝ ක්‍රමයක් යොදනවා කියලා මේ නුවර මේ නගරයේ සිට හිටපු දිලිඳු අය නගරයෙන් පිටත් කරලා පිට නගරවලින් පොහොසත් අය වස්ත්‍රාභරණ ධන ධාන්‍ය වලින් පොහොසත් අය ගෙනල්ලා මේ නුවර වාසය කෙරෙව්වා. ඒ වගේම බොහෝ ධන ධාන්‍යත් මේ නුවරට එක්රැස් කළා. චූලනී බ්‍රහ්මදත්ත රජුරුවොත් මේ කේවට්ටයා කියපු දේවල් හිතේ තියාගෙන අර සතර කම්මන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා. අලි ඇතුන් ආදී අශ්වයන් ආදී සෙනග පිරිවරාගෙන ගිහිල්ලා කුඩා නුවරක් වටලනවා. ඊට පස්සේ දැර කිව්වාගේම රහස් දොරටුවෙන් ඇතුළු නුවරට වැදලා කරුණු කාරණා කියලා ඒ සියලු රාජ්‍යයන් අල්ල ගන්නවා. අල්ලගෙන අර කේවට්ට ආචාරින් කිව් පමණින් කිව් විදියටම තමාගේ සියලු රාජධානීන් තමන් අතු කරගන්නවා. ඒ වගේම තමයි මෙතෙන්දී මෞෂධ පඬිතුමා මේ රාජ්‍යයන් අල්ලගන්නිද්දී ඒ සියලු රාජ්‍යයන් වල රජුරුවන් සමීපයේදී චරපුරුෂයන් යොදවනවා. එයාලා කියනවා මේ මහෞෂධ පඬිතුමාට පණිවිඩ ගෙනල්ලා දෙනවා බ්‍රහ්මදත්ත රජුරුව අද වෙනකොට මෙච්චර රාජ්‍ය අල්ලගත්තා.
මෙච්චර රාජ්‍යයන් අල්ලගත්ත ඔබ වහන්සේ තාම මොකුත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඇයි ඒ කියලා අර යෝධය පණිවිඩ අරගෙන එනවා. එතකොට ඒ යෝධයෝ නිරචාර පුරුෂයන්ට කියනවා මම පමාවක් නෑ ඔබ කම්මැලි නොවි ඔබ ඒ සේවය හරියට කරන්න කියලා. ඉතින් බ්‍රහ්මදත්ත රජුරෝ සත් අවුරුදු සත් මස් සත් දවසකින් අවුරුදු 7ක් මාස 7ක් දින 7කින් මේ වේදේහ රාජ්‍යයේ රජුරුවන්ගේ රාජ්‍ය හැර සියලු දඹදිව රාජ්‍යයන් අල්ලගත්තා. ඊට පස්සේද කියනවා මේ මියුළු නුවර වේදේහ රජුරුවන්ගේ රාජ්‍යයත් අල්ලගමු කියලා. එතකොට කේවට්ට කියනවා දේවයන් වහන්සේ මහෞෂධ පඬිතයන් වසන නුවර රාජ්‍ය ගන්න නොපොහොසතුම්හ. ඒ නුවර ඉන්නවා මහෞෂධ පඬිතයන්. ඒ පඬිතයෝ හරි ඥානවන්තයි, උපායවන්තයි. ඒක නිසා අපි සමත් වෙන්නේ නැහැ ඒ රාජ්‍ය අල්ලගන්න කියලා. මේ මහා බෝසතාණන් වහන්සේගේ එහෙම නැත්නම් මහෞෂධ පඬිතුමාගේ ගුණ රජුරවන්ට කියනවා. ඊට පස්සේදී කියනවා ආයෙත් ඒක අතාරින්න ඕන නිසාම මිහිඳුනුවර රාජ්‍යය ඉතා ස්වල්පයි. කුඩා රාජ්‍යයක් අපිට ඉතුරු රාජ්‍යයන් සියලුම රාජ්‍යයන් අපිට සෑහෙනම ප්‍රමාණවත්. ඒක නිසා මේ රාජ්‍ය අපිට අල්ල ගන්න අවශ්‍ය නැහැ. අපි ඒක නිසා අර කලින් අපි සතර කම්මන්ත්‍රණයේදී කියූ ආකාරයෙන්ම දැන් අපි ජයපානය බොන්න ඕන කියලා. එතකොට මේ අවස්ථාව බ්‍රහ්මදත්ත රජුරෝ ඇතුළු රජවරුන් සියලු දෙනා මියුරුනුවරට නැවත ගියා කියන පණිවිඩය බෝසතාණන් වහන්සේට අර යෝධයන්ගෙන් හසුන් මගින් එවනවා. එතකොට කියනවා මෙතෙන් පටන් මෙන්න මේ මොහොතේ පටන් රජ්ජුරුව කොහොමද ක්‍රියා කරන්නේ කියලා මට දන්වලා එවන්න කියලා. එතකොට මොකද කරන්නේ? රජතුමා දැන් මේ කේවට්ටයත් එක්ක එකතු වෙලා විස දමපු රා සහ මස් ආදිය අර රජ්ජුරුවන් ඇතුළු ජනතාවට දීලා එයාලව මරන්න තමයි මේ සූදානම කරන්නේ. මගුල් උයන නදුන් උයනක්සේ සරසා දහස් ගණන් කෝඩම්වල රාපුරවලා විවිධ මස් වර්ග තියලා එයාලට මෙන්න මේ මස් එහෙම නැත්නම් ජයපැන් පානය කරන්න සූදානම් කරනවා. එතකොට අර මහෞෂධ පඬිතුමාගේ යෝධයෝ නැවතත් හසුන් යවනවා ජයපානය බොන්නේ මෙන්න මේ දවසේ කියලා. කියන්නේ සංග්‍රහය භුක්ති විඳින්න තියෙන දවස මහෞෂධ පඬිතුමාට කියලා යවනවා. ඒ අසා මහෞෂධ පඬිතයන් කියනවා මම වගේ ඥානවන්තයෙක් ජීවත් වෙලා ඉද්දී මේ රජදරුවන් මෙහිම මිය යාම කරන්න දෙන්න බෑ. ඒක නිසා මම මේකම වහාම නවත්තන්න ඕන කියලා අර නවත්තන්නේ කොහොමද කියලා මේ මහෞෂධ පඬිතුමා හා උපන් දවසම ඉපදුණු යෝධයන් දහසක් අමතලා කියනවා ඔබත් කැමතිද ගිහිල්ලා සුරාපානයට. දැන් අර යෝධයන්ට කතා කරලා කියනවා චූලනී බ්‍රහ්මදත්ත රජුරෝ උයන සරසලා තියෙන 100ක් දරුවන් පිරිවරාගෙන සුරාපානයට. ඉතින් ඒකට කැමතියි කියලා රජුරුවන්ගේ ආසනය පැනෙව්වට පස්සේදී ඒ ආසනය අසලම ආසනයක් අපගේ රජුරුවන්ටත් ඕන කියලා කියන්න. එතකොට ඔබ කවුද කාගේ සේනාවද කියලා ඇහුවොත් කියන්න වේදේහ රජුරුවන්ගේ සේනාව කියලා. එතකොට එයාලා කියනවා අපි අවුරුදු 7ක් මාස 7ක් දවස් 7ක් මුළුල්ලේම දඹදිව රාජ්‍ය ගත්තා. හැබැයි එක දවසකවත් වේදේහ රජුරු කෙනෙක් නම් දැක්කේ නෑ. කවුද වේදේහ රජුරුවෝ? ඉතින් අපි එහෙම කෙනෙක් දන්නේ නෑ. එයාට අවශ්‍ය නම් අර කෙලවර අස්නක් ගන්න කියලා එයාලත් එක්ක කලහ කරගන්නවා කියලා. එතකොට කියන්න බ්‍රහ්මදත්ත රජුරුවන් විනා අපගේ රජුරුවන්ට වැඩි තරම් කෙනෙක් නෑ කියලා. කෝලහාල කරගෙන අපගේ රජුරුවන්ට ඒ පැත්තෙන් ආසනයක් ලැබෙන්නේ නැත්තම් ඔබට මේ රාත් බොන්න දෙන්නේ නැහැ මස් ආදිය කන්න දෙන්නෙත් නෑ කියලා සිංහනාදය ඇසූ මුව පැටව් වගේ අභීත නාදයකින් එයාලව බය කරලා
අර සියලුම රාපිරූ භාජන, මස් තිබූ භාජන කැඩෙන්න බිඳෙන්න ප්‍රහාර එල්ල කරලා ඒව සුණු විසුණු කරලා දාලා අරගලයක් කරන්න. අරගලයක් කරලා අපි මියුළු නුවර මහෞෂධ පඬිතයන්ගේ යෝධයෝ පුළුවන් නම් අප අල්ලා ගන්න කියලා ඔබ ගිය බව හඟවලා එන්න කියලා මේ යෝධයොන් දහස යැව්වා. ඉතින් මේ යෝධයෝනුත් තමන්ගේ පඬිතයන් වහන්සේ නැත්නම් බෝධිසත්වයන් වහන්සේ කියපු දේ හිස් මුද්දනින්ම පිළිගෙන මෙන්න මේ නුවරට ගිහිල්ලා ඒ කිව් ආකාරයටම කරන්න හිතාගෙන නුවරට යනවා. එතකොට ඒ පඬිතයන් වහන්සේගේ යෝධයොත් මහෞෂධ පඬිතුමා කියු දේවල් හිස් මුදුනින්ම පිළිගෙන වැඳලා සමුගෙන ආයුධ සන්නද්ධව අර නදුන් උයනට ගිහිල්ලා පිළියෙල කරලා තිබුණු ශ්‍රී විභූතියත් දැක බලාගෙන සියලුම දේ බෝසතාණන් වහන්සේ කිව් විදියටම සුණු විසුණු කරලා සේනා මධ්‍යයටත් ගිහිල්ලා කලකෝලාහල පවත්වලා නැවතත් Tamanගේ මියුරු නුවරටම පලා ගියා. ඉතින් චූලනී රජුරවන්ටත් ආරංචි වුණා මෙන්න මේ මහෞෂධ පඬිතයන්ගේ සේනාවක් ඇවිල්ලා මේ සංග්‍රහය විනාශ කරා කියලා. මොකද උනේ කේන්ති ඇවිල්ලා අපිට මෙයාලා ජයපානය බොන්න දුන්නේ නැහැ කියලා කේන් තරහක් ආවා. ඒ වගේම හිටපු සේනාවත් මොකද අපිට නොමිලේ බොන්න තියෙන සුරාපානය බොන්න ලැබුණේ නැහැ කියලා. එයාලා දන්නේ නැහැනේ වසදාලා කියලා. ඉතින් එයාලත් ඒ ජයපානය බොන්න ලැබුණේ නැහැ කියලා එයාලත් කෝපයටපත් වුණා. එතකොට මේ බ්‍රහ්මදත්ත රජුරෝ අර 100ක් රජදරුවන් අමතලා කියනවා මේ මියුළු නුවරට ගිහිල්ලා වේදේහ රජුරුවන්ගේ හිස තල් පැන් පලක් මඩනා සේ තල් කුරුම්බාවක් කපනවා විදියට කපාගෙන දෙපයින් මැඩගෙන තමයි මම ජයපානය බොන්නේ නැවත. ඒක නිසා ගිහිල්ලා ඒ කියු ආකාරයෙන් මේ දේ කරන්න කියලා අණ කරනවා. මොකද උනේ? එතකොට ඒ රාජ්‍ය අල්ල ගන්නවා කියලා 100ක් රජදරුවොන් අටලොස් අක්ෂව් බිනියක් ඒ කියන්නේ 18ක් වූ මහා යුද සේනාවක් පිරිවරාගෙන මියුරු නුවරට ගියා. මියුරු නුවරට යනවා. එතකොට ආචාර්ය මේ කේවට්ටටත් කතා කරනවා අපිත් සමග යන්න එන්න කියලා. එතකොට කේවට්ට දන්නවා පඬිතයන් වහන්සේ තමයි මහෞෂධ පඬිතුමා හරි නුවණැති අපිට ගියා කියලා ඒ රාජ්‍ය අල්ලගන්න බෑ අපිට ලැජ්ජාම තමයි වෙන්නේ. ඒක නිසා මේ ගමන නවත්තන්න ඕන කියලා දේවයන්තුමාට ඒ බව පවසනවා. ඒ පැවසුවත් රජතුමාට තියෙන බල තණ්හාව ඒක නිසා එයා මොනවද කරන්න කියලා මහෞෂධ පඬිතුමා කවුද මොනව කරන්නද කියලා කෝපයෙන්ම පවසනවා. එතකොට කේවට්ට ආචාර්යනුත් රජුරවන්ට පටහැන වීම විරුද්ධ වීම කරන්න හොඳ දෙයක් නෙවෙයි කියලා තුමා සමගම නික්මලා ගියා. එතකොට අර මහෞෂධ පඬිතුමාගේ යෝධයන් Tamanට පැවරූ කාර්යය නියමාකාරයෙන් ඉටු කළා කියලා බෝසතාණන් වහන්සේට පණිවිඩය දුන්නා. ඒ වගේම තමයි චූලනී බ්‍රහ්මදත්ත රජුරුවොත් කේන්තියටපත් වෙලා ඒ නිසා එනම් වේදේහ රාජ්‍ය අල්ලගන්න වේදේහ රජුරුව අල්ලගන්න දැන් ඔන්න විශාල සේනාවක් සමග එනවා කියලා අර ඉන්න යෝධයෝ හසුන්පත් එවනවා. අද මෙතන එයාලා නවාතැන් ගත්තා. අද මෙන්න මේ නුවරට එනවා. ඒ ආදී වශයෙන් ක්‍රමයෙන් මේ නුවරට එත්ම පණිවිඩ එව්වා. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා ඇතුළු පිරිස සීලු රජවරු ඇවිල්ලා මේ මියුළු නුවර වටලනවා. ඇත්තු සේනාවත් එක්ක ඒ වගේම ඇත් වලල්ලක් බැඳලා මේ නුවර වට කරනවා. ඊළඟට අශ්ව සේනාවක් එක්ක අශ්ව වලල්ලක් හදලා මේ රාජ්‍ය වට කරනවා. ඊළඟට රත වලල්ලක් හදලා මේ රාජ්‍ය වට කරනවා. ඒ වගේම තමයි ඊළඟට පාබල සේනාවක් එක්ක මේ රාජ්‍ය වට කරුණා කරනගේ මෙන්න මේ ආකාරයට ඇත් අස් රිය පාබල යන සිවුරඟ සේනාවෙන්ම මෙන්න මේ මියුළු නුවර
වටලාල තමයි දැන් තියෙන්නේ. බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ සේනාව දැන් මේ රාජ්‍ය වට කරලා ඔල්වර්සන් හඬ දීලා අත්පොලසන් දීලා මේ රාජ්‍ය වට කරා කියන සතුටින් එයාලා කෑගස ගර්ජනා කරමින් මෙන්න මේ ස්ථානයේ සිටිනවා. එතකොට මේ සේනකාදී පඬවරු 4 දෙනා මේ මහත් වූ කෝලාහලය අහලා මොකද්ද මේ අරගලය කියලා වේදේහ රජුරවන්ට ගිහිල්ලා පවසනවා. විශාල ශබ්දයක් තියෙනවා. අපි මේ මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද්ද මේ අරගලය කියලා වහන්සේ හොයා බලන්න කියලා කියනවා. එතකොට මේ වේදේහ රජුරෝ තමන්ගේ සීමෙදුරු කවුලෙන් පිටත බැලුවට පස්සේදී මෙන්න මේ සෙනග දකිනවා. ඇත් අස් රිය පාබල මේ සිවුරඟ සේනාවෙන්ම මේ රාජ්‍ය වට කරගෙන ඉන්නේ. ඉතින් මේ සේනාව දැක්කට පස්සේදී මේ වේදේහ රජතුමා බයටපත් වෙනවා. දැන් අපගේ ජීවිතය නැති වෙනවා. දැන් මේ බ්‍රහ්මදත්ත රජතුමා අපි සියලු දෙනාම මරන්න තමයි ඉන්නේ කියලා ඒ රජතුමා බය වෙනවා. එතකොට මහෞෂධ පඬිතුමා මෙන්න මේ චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන් සේනාවත් සමග ආපු බව දැනගෙන සිංහ රාජයෙක් වගේ කිසිම බයක් නැතිව දැන් මේ වෙලාවේ දේහ රජතුමා බයටපත් වෙලා ඉන්නේ. එහෙනම් මම ඒ රජතුමා එගේ බය නැති කරන්න ඕන කියලා හිතාගෙන වේදේහ රජතුමා මුණ ගැහෙන්න එනවා. එතකොට වේදේහ රජතුමා කියනවා මෙන්න මේ වගේ සේනාවක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ආකට අපි වට කරගෙන ඉන්නේ අපි දැන් මොකද කරන්නේ කියලා බියටපත් වෙලා මේ මහෞෂධ පඬිතුමාට මේ ආදී වශයෙන් කරුණු ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මෙයාලා බොහෝ ප්‍රඥාවන්තයි. පඬිතවරු 10 දෙනෙක් ඉන්නවා. ඒ පඬිතවරුන්ට අධිකෝ ප්‍රඥාවක් තියෙන තලතා දේවීන් ඉන්නවා. ඉතින් ඒක නිසා චූලනී රජුරුවන්ගේ සේනාවට මේ තලතා දේවීන් අනුශාසනා කරනවා කියලා පවසනවා. ඊළඟට තලතා දේවීන්ගේ ප්‍රඥාව කොහොමද කියනව නම් ඒ ප්‍රඥාව ප්‍රකට කරන්නත් එක්තරා කතාවක් ගෙනහැර දක්වනවා. එක දවසක් මිනිසෙක් සාල් නැලියක් වත් මුලක් මසුරන් දහසක් අරගෙන ගඟෙන් එතෙර යනවා. ගඟ මැද වතුර පහර සැරයි. ඒක නිසා එතෙර ගන්න අපහසුයි. ඒක නිසා එතන ඉන්න අය අමතල කියනවා මගේ අතේ සාල් නැලියක් බත් මුලක් මසු දහසක් තියෙනවා. මේ තුනෙන් මම යමකට කැමතිද මම ඒ දේ ඔබට දෙනවා කියලා කියනවා. එතකොට එතන හිටපු ශක්තිමත් පුරුෂයෙක් අර මගියව ගඟෙන් එතෙර කරනවා. එතෙර කරාට පස්සේදී ඊළඟට අහනවා මට දෙන්න ඕන දේ දැන් දෙන්න කියලා. එතකොට අර පුද්ගලයා කියනවා සාල් නැලිය හෝ බත් මුල ගන්න කියලා. ඊපස්සේ අර දීෙන් එතෙර කළ පුද්ගලයා කියනවා මම මගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ඔබ මේ ගඟෙන් එතෙර කරා. මට බත් මුලෙනොත් සාල් නැලියනොත් ප්‍රයෝජනයක් නැහැ. මට ඕන මසුරන් දහස කියලා. ඉතින් ඊට පස්සේදී ඒ සමීපයේ සිටි අයටත් කිව්ව මෙන්න මේ වගේ දෙයක් කියනවා. මේ වගේ දෙයක් කියනවා මම මොකද්ද කරන්න කියලා. එතකොට කියනවා එයා යමකට කැමති වේ නම් ඒ දේ දෙයි කියලානේ කිව්වේ. එහෙනම් එයා දෙන දේ කැමැත්තෙන් ඔබ අරගන්න කියලා. හැබැයි එයා ඒ කිසිම දෙයක් ගත්තේ නැතුව අධිකරණ නායකයන්ටත් මේ පණිවිඩය අරගෙන ගියා. අධිකරණ නායකයෝත් ඒ දෙන්නාගේම කියන දේවල් විමසලා ඒ දුන්නු තීන්දුව තමයි එයා දෙන දෙයක්ම අරගන්න කියලා. හැබැයි අර පුරුෂයා අධිකරණ නායකයාගේ තීරණයටත් එකඟ නොවි රජ්ජුරුවන්ට මේ දේ සඳහන් කළා. රජ්ජුරුව මොකද කළේ? රජ්ජුරුව ගෙනාවෙත් ඒ තීරණයම තමයි. ඒ අන්නේ වෙලාවේ රජ්ජුරුවන්ගේ මෑණියන් වුණු තලතා දේවී අන්නේ තැනට ළඟ තැනක ඉඳලා මේ දේ ඇහිලා රජ්ජුරුවන්ගේ තීරණයත් සුදුසු දෙයක් නෙවෙයි කියලා දැනගෙන මම ඔබට යුක්තිය සලකන්නම් කියලා ඒ දෙන්නම කැඳවලා ඔබ කිව්වේ මොකක්ද? ඔබේ අතේ තියෙන්නේ මොනවද කියලා කියපු දේ අනුව ඒ ද්‍රව්‍ය තුනම බත් මුල සාල් නැලිය සහ මසුරන් දහස පිළිවෙලට තියලා ඔයා දැන් මෙතනින් යමකට කැමතිද
එය අරගෙන යන්න කියලා කිව්වා. කිව්වට පස්සේ මේ මිනිස්සයා කැමති මසුරන් දහසටනේ. ඉතින් මසුරන් දහස අරගෙන යන්න හදනකොට නැවතත් එයාට කතා කරලා ඔබ කැමති දේ ඔබ අරගෙන යනවා. ඔයා මෙයාට කිව්වෙත් ඔබ කැමති දෙයක් තියෙනව නම් ඒ දේ දෙනවා කියලා. දැන් එහෙනම් ඔබ කැමති මසුරන් දහසට ඒ මසුරන් දහස මේ පුද්ගලයාට දෙන්න කියලා මේ තලතා දේවිය ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේ ආදී වශයෙන් තලතා දේවියගේ නුවණ කොපමණද කියලාත් මේ මුළු නුවර පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් තලතා දේවියත් 11 වෙනුව චූල්නී බ්‍රහ්මදත්ත රජුරවන්ට සේවාවට අනුශාසනා කරනවා. ඉතින් මෙන්න මේ වගේ නුවණක් තියෙන මේ සියලු පුද්ගලයන් ඇවිල්ලා සිවුරඟ සේනාවත් සමග මේ රාජධානිය වට දාලා තියෙන වෙලාවක අපි කොහොමද ගැලපෙන්නේ කියලා වේදේහ රජතුමා විමසනවා. එතකොට මහෞෂධ පඬිතුමා හිතනවා මේ රජුරෝ ඊටමත් මරණ බයෙන් ඉන්නේ. එහෙනම් මම ඒකට පිහිට වෙන්න ඕන කියලා රජුරවන්ට කියනවා බය වෙන්න එපා රජතුමනි. ඔබ වහන්සේ මේ රාජ්‍යසුව අනුභව කරන්න මම ගල් කැටයක් ගෙනල්ලා කපුටු රැලක් එලවන පරිද්දෙන් මම මේ සේනාව අටලොස් අක්ෂෞබිනියක් පමණ සේනාවත් ඉවත් කරලා දෙන්නම් කියලා. බය නැතුව මේ රාජ්‍යශ්‍රී අනුභව කරන්න කියලා පඬිතයන් වහන්සේ කිව්වා. ඒ වගේම තමයි රජතුමාගේ සිත සනසලා රජමාලිගයෙන් බැහැලා නුවරට ගිහින් කියනවා ජනතාවට ඔබේ රාජ්‍යයන් වටලලා තියෙන්නේ. හැබැයි ඒක හිතන්න එපා. ඔබ සුවඳ මල්, සුවඳ විලවුන් ආදී විවිධ ආහාර පාන ආදියෙන් සපයාගෙන ලස්සන වස්ත්‍රාභරණයෙන් සැරසිලා උත්සවයක් පටන් ගන්න ඔබට සුදුසු ඔබ කැමති පරිද්දෙන් කැමති පානයක් බොන්න බෙර ගහන්න ගී කියන්න ඔල් වර්ෂන් හඬ දෙන්න මේ ඕන දෙයක් කරන්න කිසිම බයක් ඇති වෙන්න එපා මගේ අනුභවය තියෙනවා බලය තියෙනවා කියලා අර ජනතාවත් කිව්වා. ඊට පස්සේ ජනතාවත් ඒ කිව් අයරින්ම ඒ උත්සවය පටන් ගත්තා. නුවර ඇතුලේ ගී කියන සතුට ප්‍රීති ഘോഷා නගන දේවල් මේ පිටේ ඉන්න සතුරෝ අහගෙන ඉන්නවා. සතුරන්ගෙන් කිහිප දෙනෙක් මේ රහස් දොරටුවෙන් ඇතුළු නුවරට යනවා. හැබැයි ගියා කියලා කිසිම කෙනෙක් එයාලව අල්ලගත්තේ නැහැ. ඒක නිසා එයාලා ඇතුළු නුවරට ගිහිල්ලා මෙන්න මේ ජයපානය බොන කලකෝලහල කරන දේවල් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා බ්‍රහ්මදත්ත රජුරවන්ට ඇවිල්ලා කියනවා මේ තරම් සේනාවක් මේ නුවර වට කරගෙන ඉද්දිත් එයාලා කිසිම හිතේ කිසිම බයක් නැතුව එයාලා සන්තෝෂෙන් අත්පොලසම් දෙනවා කෑ ගහනවා ප්‍රීති ഘോഷා නගනවා මොකද්ද කියලා කියනවා. එතකොට දරා චරපුරුෂේ බොරුවක් ගොතලා කියනවා මම කිසියම් කටයුත්තකට රහස් දොරටුවෙන් ඇතුළු නුවරට ගියා සැනකෙලි පවත්තන මේ ජනය දැකලා මං ඇහුවා ඇයි ඔයාලා මේ සැනකෙලි පවත්වන්නේ ඔයාලගේ මේ රාජ්‍ය වට කරලා තියෙන අවස්ථාවක කියලා. එතකොට කියනවා එක්කෙනෙක් අපගේ රජුරුවන් පුංචි කාලයේ මෙන්න මේ වගේ දොළ දුකක් එහෙම නැත්නම් ආශාවක් ඇති වෙලා තියෙනවා මේ රාජ්‍යයේ දසදහසක් යොදුන් දඹදිව රජුන් මුළුල්ල මේ සේනාව පිරිවර આવුත් අපි ඉන්න සීමාව නුවර වට කරලා තියෙන වෙලාවක සැනකිලි කරන්න ඕන කියලා. ඉතින් දැන් ඒ සඳහා අවස්ථාව පැමිණලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ විදියට සන්තෝෂයෙන් අපි ඉන්නේ කියලා කියනවා. ඒක ඇහුව විතරයි බ්‍රහ්මදත්ත රජුරවන්ට දණ්ඩකින් පහර කෑපු සර්පයෙක් අධික විස සහිත සර්පයෙක් වගේ කෝපයෙන් දිලුණා. එතකොට කියනවා වහාම ගිහිල්ලා මේ නුවර තියෙන සියලු බලකොටු වාසල් හැම එකම සුණු විසුණු කරලා කොමඩු බානවා වගේ කොමඩු කපනවා වගේ සියලුම මහ ජනතාවගේ හිස් කපලා වේදේහ රජුගේ හිස වහාම අරගෙන එන්න කියලා. ඉතින් සියලු යෝධයෝ අර නුවර අල්ල ගන්න කියලා හිතාගෙන අර වාසල් පවුරු වාසල් සමීපයට යනවා. ඒ ගියාට කිසිම කෙනෙකුට එතෙන්ට කිට්ටු වෙන්න බෑ. මඩ වැලි ආදියෙන් ඒ බැමි ආසන්නයටවත් යන්න බැරුව එයාලා නැවතිනවා.
එතකොට අර බෝධිසත්වයන් වහන්සේගේ යෝධයෝ බ්‍රහ්මදත්තයන්ගේ යෝධයන්ට අතින් මුහුණින් විවිධාකාරයෙන් උසුළු විසුළු පානවා. විවිධ වචන කියමින් බනිනවා. ස්මාලු කමින් කන බොන දේ එයාලට පිටත ඉන්න අයට දික් කරලා නැවතත් එයාලම කටේ දාගන්නවා බොනවා. ඒ වගේ ඒ සතුරන් කිපෙන සුළු ආකාර විවිධ විකාර කරමින් එයාලා මේ නුවර ඇතුළට වෙලා ඉන්නවා. එතකොට මේ බ්‍රහ්මදත්ත රජුවන්ගේ යෝධයන්ට කිසිම දෙයක් කර කියාගත නොහැකිව එයාලා නැවතත් යනවා. නිකම්ම නෙවෙයි හිසේ අතේ පයේ ගෙඩි එන තරමටම බැට කාලා ලේ එන තරමටම බැට කාලා තමයි එයාලා යන්නේ. ගිහින් කියනවා රජුරවන්ට 이르දිමත් කෙනෙක් ආකාශයෙන් ගිහිල්ලා මේ නුවර අල්ල ගන්නවා මිසා වෙනත් ක්‍රමයකින් නම් මේ නුවර අල්ල ගන්න තියා හිතන්නවත් බෑ කියලා. එතකොට මෙන්න මේ දේ අහලා දුකෙන් තමයි දැන් රජතුමා ඉන්නේ. ඒක නිසා නැවතත් කේවට්ටයාගේ විමසලා අහනවා දැන් මේ නුවර අල්ලගන්න තබා ළඟට යන්නවත් සමත් එක්කෙනෙක්වත් නැහැ. මොකද්ද අපි කරන්න කියලා. එතකොට කියනවා මගේ ළඟ තව උපායක් තියෙනවා. මොකද්ද ඒ උපාය? අපි මෙතෙන් පටන් ඒ නුවරට පැන්, ඒ කියන්නේ වතුර නොදීමු. අනිවාර්යයෙන්ම වතුර ගේන්නේ පිටතින් තමයි. එතකොට අපි වතුර නොදී හිටියොත් එයාලා ටික දවසක් යනකොට දොරගොළු අරගෙන එළියට ඒවි වතුර බොන්න ඕන වුණාම කියලා. එතකොටත් අර රජතුමා ළඟ ඉන්න චරපුරුෂය කියන්නේ බෝසතාණන් වහන්සේගේ චරපුරුෂයෙක් මෙන්න මේ පණිවිඩය ඊපතක ලියලා ඇතුළු නුවරට වදිනවා. එයා එතකොට බෝසතාණන් වහන්සේ නුවර වාසීන් දැනුවත් කරලා තියෙනවා ඊදණ්ඩක බැඳලා කිසියම් පතක් දැක්කනම් ඒ පත අනිවාර්යයෙන්ම ගෙනල්ලා වහාම මට දෙන්න කියලා. ඒ අනුව එක් පුරුෂයෙක් ඒක දැකලා බෝසතාණන් වහන්සේට ගෙනල්ලා දෙනවා. එතකොට මේ බෝසතාණන් වහන්සේ හිතනවා අර පණිවිඩය දකින්නවානේ දැකලා හිතනවා මේ කේවට්ටය තාමත් මම්මහෞෂධ පඬිතුය කියලා දන්නේ නැද්ද මේ වගේ වැඩ තවමත් කරන්න කියලා. මොකද කරන්නේ සැටරියන් උණ දණ්ඩක් ගෙනල්ගෙන රියන් 60ක් උස උණ දණ්ඩක් අරගෙන සරියේ කියන්නේ සමානව දෙකට පළලා ඇතුලේ තිබෙන ගැට උණ පුරු අයින් කරලා ශුද්ධ කරලා නැවත එක්කොට තබලා සමකින් වසලා බැඳලා පිටතින් මැටි ගානවා. මැටි ගාලා තාපසවරුන් ලවා හිමාලයෙන් ගෙන්නූ මැටි සහ සුදු මහනෙල් බීජ අරගෙන පොකුණ අසල දියෙහි අර නෙළුම් බීජ පැල කරලා මැටි පිට කියන්නේ මැටි මත අර උණ දණ්ඩ සිටුවලා උණ බටේ ඇතුලේ පැන් වලින් පිරෙව්වා. එතකොට එක රැයකින් මර පැලය නැගිලා උණ දණ්ඩ මුදුනෙන් සාමාන්‍යයෙන් නෙළුම් මලක් පිපෙද්දී බිම හරියේ තියෙන පැලෙන් වතුරෙන් උඩට එනකම්ම මලක් මතුවෙනවා. ඒ වගේ තමයි මේක සැටරියන රියන් 60ක් උසයි. එහෙනම් ඒ රියන් 60 උසටම මල පිපුණා. සිතූ පැතූ සම්පත් ලබා දෙන්නා වූ මේ චින්තා මාණිකයෙන් සිතූ පැතූ සම්පත් ලබා දෙන මැණිකක් වගේ වූ බෝසතාණන් වහන්සේ ඒ මල දඬු මුලින්ම ගලවලා මේක බ්‍රහ්මදත්ත රජුරවන්ට දෙන්න කියලා පුරුෂයෙකුට දුන්නා. ඔහු මොකද කරේ අර ඇඹුල් දණ්ඩ වලල්ලේලා, ඒ කියන්නේ වලල්ලක් ආකාරයට අරගෙන මේ බ්‍රහ්මදත්ත රජුරවන්ගේ පුරුෂයන්ට දෙනවා බඩගින්නේ ඉඳලා මැරෙන්නේ නැතුව මෙන්න මේ මල කඩාගෙන හිසේ පැලඳගෙන මේ ඇඹුල් දණ්ඩ උයාගෙන බඩ පිරෙන්නම කාලා සතුටු වෙන්න කියලා. කියලා පිටතට දමනවා. ඒත් බෝධිසත්වයන් වහන්සේගෙන්ම සිටි චරපුරුෂයෙක්. එතන හිටපු බෝසතාණන් වහන්සේගේම චරපුරුෂයෙක් ඒක අරගෙන රජ්ජුරුවන් සමීපයට යනවා. ගිහිල්ලා කියනවා බලන්න දේවයන් වහන්සේ මේ වගේ සුදු මහනෙල් මලක් සහ මේ තරම් දිග මේ මල් නටුවක් මීට පෙර දැකලා නැහැ. රජතුමා කියනවා මැනව බලන්න කියලා. ඊට පස්සේදී අර සැටරියන් කියන එක අර පුද්ගලයා මනින්නේ අසූරියන් කරලා. එතකොට රජතුමා අහනවා මේ කෙසේ වූ තැනක ඇති වීද? මේ වගේ මලක් පිපෙන්නේ මොන වගේ තැනකද? එතකොට
රජතුමා අසල හිටි තව කෙනෙක් කියනවා බොරුවක් ගෙනල්ලා කියනවා මම එක දවසක් රා ටිකක් බොන්න කැමති වෙලා ඇතුළු නුවරට ගියා. එතකොට නුවර වාසීන් දිය ක්‍රීඩා කරන මහ පොකුණක් දුටුවා. ඉතින් ඔරු අගුළු ආදී හිඳගෙන මල් කඩා දිය ක්‍රීඩා කරනවා. ඒ පොකුණේ ගොඩ අසල පිපි. ඒ කියන්නේ ගැඹුරු තැන නෙවෙයි ගොඩ මේ යූරට ආසන්න තැනක පිපිච්ච මලක් තමයි මේ. ඉතින් ගැඹුරු තැනක මලක් පිපුණා නම් සමහර විට රියන් 100කටත් වඩා ඇති කියලා කියනවා. එතකොට රජතුමා කියනවා එහෙනම් මේ කේවට්ටාචාරින්ගේ මේ පැන් අවතා නුවර අල්ලගන්න උපායත් සාර්ථක වෙන්නේ නැහැ. එහෙමනම් දේවයන් වහන්සේ ඊට වඩා හොඳ උපායක් මම දැන් හිතුවා. අනිවාර්යයෙන්ම මියුරු නුවරට වී සහල් නම් පිටතින්ම තමයි. ඒක නිසා මින් මතු මේ වී සහල් නුවරට දෙන්න එපා. අපි ඒව නවත්තමු. එතකොට බඩගින්නේ ඉන්න බැරුව බඩගින්න දරා ගන්න බැරි මිනිස්සු දොර ඇරගෙන එනවා. එතකොට අල්ලගෙන අපි ඕන දෙයක් කරමු කියලා කියනවා. එතකොට අන්න ඒ කුමන්ත්‍රණයත් අර පළමු ආකාරයෙන්ම ඊපතක විදලා එව්වා චරපුරුෂයෝ. ඒක නිසා ඒක දැනගත්තා. එතකොටත් බෝසතාණන් වහන්සේ කියන්නේ තවමත් මේ නිවට කේවට්ටය දන්නේ නැණි මම කවුද කියලා. ඉතින් මොකද කරේ? ඒක නිසා අර නුවර වටේ තියෙන බැමි ආසන්නයේ මඩ අතුරවලා ඒ මත වී ඉහිනවා. එතකොට බෝසතාණන් වහන්සේ යමක් සිතනවද ඒ දේ සිද්ධ වෙනවා. ඉතින් මොකද උනේ? එක රැයකින් අර පැල ඉහළට නැගිලා අර පවුරු වලින් එහා පැත්තට නිල් පාටට දිලිසෙන්නා වූ විදියට මේ ගොයම් පැල ටික පැලවුණා. එතකොට රජ්ජුරුව මේක දැකලා අහනවා අර පවුර මුදුනේ ඊටමත් නිල් පාට කොළ පාටින් බැබලෙන්නේ මොකද්ද කියලා. එතකොට චරපුරුෂයෙක් කියනවා ඒ ගොවියගේ පුත් මෞෂධ පඬිතුමා තමන්ගේ ප්‍රඥා බලයෙන් නුවණ නිසා දැනගන්නව අනාගතයේදී වෙන්න යන්න තියෙන දේවල්. ඒක නිසා මොකද කරේ මේ නගරයේ වී ටිකක් තියනවද කියලා වී ගෙන්නගෙන මේ හැම ගෙයකම කොටු ගෙවල් පුරවලා ඉතිරි වී ටික පවුරු පිටහා වීතියේ ඒ ස්ථානවල දැම්මා. ඉතින් අවුවට වේලිලා වැස්සට තෙමිලා තමයි මේ ගොයම්, ඒ කියන්නේ පැත්තකට විසි කරපු දාපුව තමයි මේ පැලවෙලා තියෙන්නේ. මම එක දවසක් ගියා ඇතුළු නුවරට අර කුඩා රහස් දොරටුවෙන්. එතකොට මට එක්කෙනෙක් කිව්වා මේ හොඳ වීයක් නගරයට දමන්නම් කියලා. මට ඉතාමත් ඒ හිටි ජනතාව මට මාව වෙහෙසුව මාව පීඩාවටපත් කරා. මම බඩගින්න එන්න කෙනෙක් වගේ. ඉතින් ඒක නිසා මේ ටික අරගෙන ගිහිල්ලා බඩ පිරෙන්න මේ ටික අරගෙන ගිහින් කන්න මට මැරෙන්න එපා කියලා එහෙම කිව්වා කියලා කිව්වා. මම ඒකෙන් ලැජ්ජාවටපත් වුණා කියලා එහෙම කියනවා. එතකොට ඒක අහපු රජතුමා කියනවා කේවට්ටයට එහෙනම් ඔබතුමාගේ උපායක් විදියට වීණවතාලත් මේ නුවර අල්ලගන්න බෑ කියලා. එතකොට මේ කේවට්ටය කියනවා තවත් උපායක්. එහෙම හිතන්න එපා රජතුමනි. මගේ ළඟ තව හොඳ උපායක් තියෙනවා. නුවර ඇතුලේ අනිවාර්යෙන් කැලෑවක් නම් නැහැ. නුවරට දර ගේන්නේ නම් පිටතින්ම තමයි. එහෙනම් අපි දර නවතලා මේ නුවර මේ රාජ්‍ය අල්ලගමු කියලා. ඉතින් ඒ කරන්න යන කුමන්ත්‍රණයත් අර චරපුරුෂයන්ගේ මාර්ගයෙන්ම මහා බෝසතාණන් වහන්සේ දැනගන්නවා. දැනගෙන ගොයම් අර වී තිබුණු පැල ටික අයින් කරලා දර රැස් කෙරෙව්වා පිටතට පේන ආකාරයට. ඊට පස්සේ දර ටික රැස් කරලා බ්‍රහ්මදත්ත රජුගේ යෝධයන්ට උසුළු විසුළු කරන්න ගත්තා. ඔයාලට දර නැතුව බඩගින්නේද ඉන්න මෙන්න මේ දර ටික අරගෙන ගිහිල්ලා කැඳබත් ආදිය උයාගෙන කන්න අරගෙන යන්න කියලා විශාල දර කඳන් එයාලගේ ඇඟට දැම්මා. ඉතින් ඒවා ඇඟේ තැලිලා පොඩි වෙලා ගියා දුකටපත් වුණා එයාලා ඇඟේ වැදිලා. ඉතින් මේ දර ටිකක් දැකලා රජතුමා කියන අහනවා මොනවද මේ කියලා. එතකොට කියනවා චරපුරුෂයෙක් කියනවා ඇයි මහරජ ඔබ දන්නේ නැද්ද මේ මහෞෂධ පඬිතුමා ඉදිරියේදී වෙන්න තියෙන මේ తত্ত্বය දැකලා ගෙයක් ගෙයක් පාසා දර පුරවලා ඉතිරි වන දර ටික තමයි මේ පවුරු පිට රැස් කරවලා තියෙන්නේ කියලා. එතකොට කේවට්ටයට කියනවා එහෙනම් මේ නුවර දරණවතාලත් අල්ලගන්න බෑ. ඔයාගේ කිසිම උපායක් සාර්ථක වෙන්නේ නෑ.
ඊට පස්සේදී කියනවා නෑ මට තවත් උපායක් තියෙනවා කියනකොට කියනවා මොකද්ද? ඔබගේ උපායෙන් අපිට වැඩක් නෑ මේ තාක් කියපු කිසිම උපායක් සාර්ථක වුණේ නෑ. අපිට මේ නුවර රජතුමා අල්ලගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒක නිසා අපි අපගේ නුවරට නැවතත් යමු කියලා එයාලගේ නුවරට නැවතත් යනවා. ධර්ම යුද්ධය. ඔන්න දැන් තමයි දුවේ පුතේ ධර්ම යුද්ධය පටන් ගන්නෙ. ඔන්න නැවතත් අර අඥාන මහලු බමුණා කවුද? කේවට්ට. කේවට්ට බමුණ කියනවා බ්‍රහ්මදත්ත රජුරුවන් 100ක් රජදරුවන් හා සමග විශාල චතුරංගනී සේනාවක් අරගෙන වේදේහ රාජ්‍ය අල්ලගන්න බැරුව පලා ගියා. ඒකෙන් අපිට මහත් ලැජ්ජාවක් උනේ. නුවණැත්තෝ නම් මහෞෂධ පඬිතුමා විතරක් නෙවෙයි. මමත් ලොකු නුවණක් තියෙන කෙනෙක්. ඒක නිසා කොහොම හෝ ආකාරයකින් මම මේ මහෞෂධ පඬිතුමා පරාජය කරන්න ඕන. රජතුමා අහනවා මොකක්ද ඒ උපාය කියන්න එහෙනම්. එසේ කියනවා ධර්ම යුද්ධයක් කරමු. මොකද්ද ධර්ම යුද්ධය කියලා කියන්නේ? මේ සේනා දෙකම ගෙන්නවනවා හැබැයි සටන් කරන්නේ නැහැ. මේ රජදරුවන් දෙදෙනාගේම පඬිතු දෙදෙන, ඒ කියන්නේ පුරෝහිතලා දෙන්නා එක තැනකට ගෙන්නනවා. එක්කෙනෙක් අනිත් පැත්තේ පුරෝහිතට වැන්දා නම් එයාගේ රජතුමා පරාජය වෙනවා. වැඳුම්ලත් පක්ෂයේ රජතුමාට ජයග්‍රහණය හිමි වෙනවා කියලා. එතකොට මේ කුමන්ත්‍රණය මහෞෂධ පඬිතුමා දන්නේ නැහැ. දන්නේ කේවට්ට. අපි විතරයි රජතුමනි. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි මම මහෞෂධ පඬිතුමාට වඩා වැඩිමහල්. මහෞෂධ පඬිතුමා මට වඩා බාලයි. ඉතින් අනිවාර්යයෙන්ම එතුමා ආචාර දන්න නුවණැති පඬිත කෙනෙක්. ඒක නිසා මාව දුටු සැනින්ම එතුමා මට වඳිනවා. ඒ වැන්ද ගමන් මොකද වෙන්නේ? වේදේහ රජතුමා පරාජයට පත් වෙනවා. එතකොට අපිට කිසිම ලැජ්ජාවක් ඇති වෙන්නේ නෑ. ධර්ම යුද්ධය කියන්නේ මෙන්න මේක. කියන්නේ යුද්ධයක් ඇති කරන්නේ නෑ, ගැටුම් නෑ. සාමකාමීව තමයි සිද්ධ කරනවා. නමුත් දුවේ පුතේ බලන්න තරඟයක් නම් සර්ව සාධාරණ විය යුතුයි. තරඟයේ නීති රීති දෙපාර්ශ්වයම දැනගත යුතුයි. නමුත් මෙතෙන්දී කේවට්ටයා අසාධාරණ අයුරින් තමයි ජයග්‍රහණය කරන්න උත්සාහයක් දරන්නේ. තරඟයේ නීති රීති එයාලා දන්නවා. නමුත් අනිත් පාර්ශවය දැනුවත් කරන්නේ නැහැ. අපි බලමු කොහොමද ඒ උපායත් බෝසතාණන් වහන්සේ ජයගන්නේ කියලා. ඉතින් මෙන්න මේ උපායත් අර කලින් වගේම චරපුරුෂයන්ගෙන් දැනගන්නවා. එතකොට බෝසතාණන් වහන්සේ හිතනවා කේවට්ටයාට මම පෙරදෙනවා නම් මගේ මේ පඬිතකමෙන් මොකටද? ඒ උපාය හරිම හොඳයි. එහෙනම් හෙට උදෑසනම ධර්ම යුද්ධය පවතිනවා. මේ පණිවිඩය අර කුඩා රහස් දොරටුවෙන් වේදේහ රජුරවන්ට දන්නලා යවුවා. ඉතින් වේදේහ රජුරුවත් බෝසතාණන් වහන්සේ කැඳවලා මෙන්න මේ පණිවිඩය කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ මේ ධර්ම යුද්ධයට කැමතියි කියලා අවසර දුන්නා. කැමතියි යන්නම් කියලා. එතකොට මේ 100ක් රජුරුවන් ළඟ චරපුරුෂයෝ ඉන්නවා. එයාලා හැමෝම මේ රජුන්ට හිටපු චරපුරුෂයෝ කවුරු දිනවත් මොන දේ වුණත් අපි බෝසතාණන් වහන්සේට ආරක්ෂාව දෙන්න ඕන කියලා කේවට්ටයාගේ පිරිවරා සිටගත්තා. දැන් කේවට්ටයා බෝසතාණන් වහන්සේ දැන් ඒ දෙන්නයි කියලා බලාගෙන ඉන්නවා. ඔන්න නියමිත දවස උදා වුණා. ඊට පස්සේදී බෝසතාණන් වහන්සේ මේ ධර්ම යුද්ධයට යන්න පිටත් වෙනවා. පිටත් වෙලා මුලින්ම යනවා වේදේහ රජුරුවන් හමුවට ගිහිල්ලා මම ධර්ම යුද්ධයට යන්නේ. එසේ අහනවා මොනවද අවශ්‍ය කරන්නේ මට ඕන මණිකකින් එයාව කේවට්ටයාව රවට්ටන්න. ඒක නිසා මට අෂ්ටවංක 8 තැනකින් වක් වූ මේ මාණික්‍ය ලබා දෙන්න. ඊට පස්සේ කියනවා ඒවත් මට අහන්න දෙයක්ද කියන්න දෙයක්ද ඔබ ගන්න අරගෙන යන්න කියලා. දැන් එතකොට කේවට්ට බමුණා බලාගෙන ඉන්නවා මහෞෂධ පඬිතුමා දැන් ඇති කියලා. පෙරමග කර ඔසවසවා බලාගෙන ඉන්නවා කොක්කෙකි කරක් වගේ දික් වෙලා දැන් මග දෙපස බලාගෙන ඉන්නවා මේ මහෞෂධ පඬිතුමා එනකම්. ඉතින්
මහර්ෂි පඬිතුමාත් සිංහ රාජයෙක් වගේ මේ ධර්ම යුද්ධ මණ්ඩලයට වඩිනවා. ඒ වැඩියට පස්සේ දැන් කේවට්ට දකිනවා මහබෝසතන් වහන්සේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒක නිසා පෙරට ගමන් කළා කියනවා මහර්ෂි පඬිතේනි අපි දෙන්නාම පඬිතවරු. අපි ඔබ එනකන් මෙතෙන්ට වෙලා බොහෝ වේලාවක් බලාගෙන හිටියා. ඉතින් ඔබ අපට 아무තු ත්‍යාගයක්වත් අරගෙන ආවේ නැද්ද? ඇයි මෙහෙම දෙයක් කරන්න කියලා ඇහුවා. එතකොට බෝසතන් වහන්සේ කියනවා ඔබට සුදුසු ත්‍යාගයක් හොයන්න තමයි මං අද චුට්ටක් පරක් වුණේ. මට මාණික්ක රත්නයක් ලැබුණා මෙන්න අරගන්න කියලා මේ මැණික දික් කරනවා. මේ දිලිසෙන මාණික්‍ය දැක්කට පස්සේදී මේ පඬිතයන් වහන්සේට තමන් කවුද කියන එකත් අමතක වුණා. එහෙනම් ඒක දෙන්න කියලා අත දික් කරලා ඊට පස්සේ අත දික් කරාට පස්සේ බෝසතන් වහන්සේ අත ඇඟිලි අගට තමයි මේ මැණික තිබ්බේ. එතකොට බමුණන්ට අර බර මාණික්‍ය බරයි. ඉතින් අතේ රඳව ගන්න බැරි නිසා මැණික පෙරලිලා ගිහිල්ලා බෝසතාණන් වහන්සේගේ පාමුලටම වැටුණා. ඉතින් මේ බමුණට මේ ධර්ම යුද්ධය මොකද්ද කියන එකත් අමතක වෙලා අර ලෝභයෙන් මැනික දැක්කට පස්සේ තණ්හාවක් ආශාවක් ඇති වෙලා ඒක ගන්න පාත් වුණා. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයට නැඹුරු වුණා. එතකොට බෝසතාණන් වහන්සේ මේ කේවට්ටයාගේ බෙල්ල මුලින් තුනටිය හරියෙන් තදින් අල්ලගෙන අර එතන ඉන්න සියලුම සේනාවට ඇහෙන ආකාරයට කියනවා නැගී සිටු ආචාරිනී නැගී සිටු ආචාරිනී මම බාලයෙමි තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි මා නොවඳුව එහෙම කියලා මුහුණ නළල මුඛය ආදී බිම වැදෙන්න බිම උලනවා අතුල්ලනවා රතු පාට වදමලක් වෙන්න පස් වැලි මුහුණේ ගෑවෙන්නම බිම අතුල්ලා කියනවා නුවණ නැත්තව තෝ මාතින් වැඳුම් ගන්නට සිතයිද එහෙම කියනවා එහෙම කියලා බෙල්ලෙන් අල්ලලා විසි කරලා දානවා ඊට පස්සේදී බඹ 35ක් පමණ ඈතට වැටලා ගියාට පස්සේදී වැලි පිස පිස කියන්නේ එතන මේ ස්ථානයෙන් නැගිට යනවා කේවට්ටාචාරීන් අර මැණික මහබෝසතාණන් වහන්සේගේ මිනිස්සුම අරගත්තා. ඉතින් මේ මහබෝසතාණන් වහන්සේ නැගී සිටු ආචාර්යණී මා නොවදුව කියන දේ අර මුළු චතුරංගනී සේනාවටම ඇහෙනවා. ඉතින් කේවට්ටය විසින් මෞෂධ පඬිතයන් වහන්සේට වැඳා කියන පණිවිඩය තමයි මේ හැමෝටම යන්නේ. ඉතින් සියලු පාර්ශවයන් අප්පුඩි ගහලා සිනහ වෙනවා කෝලාහල කරනවා. බ්‍රහ්මදත්ත රජුරුවන් හා 100ක් රජදරුවන් ඇතුළු හැමදෙනම කේවට්ටයා මහෞෂධ පඬිතයන්ගේ පාමුලට නැවෙනවා දැක්කා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අපි පරාජය වුණා කියලාත් එයාලා හිතුවා. හැබැයි ඇත්තටම උනේ ඒකද? නෑ වැන්දේ නෑ. මැනික ගන්න පාත් වුණා පමණයි. මහබෝසතාණන් වහන්සේගේ උපායක් තමයි ඒක. උන්වහන්සේ කලේ නැගිටින්න බැරි වෙන්න වඳිනවා කියන චේතනාවය අනිත් අයට ඒත්තු ගන්නපු එක. එතකොට අර බ්‍රහ්මදත්ත රජු සහ සේනාව දැනගත්තා අපි දැන් පරාජය වුණා. එහෙනම් අපිට මෙතන මුහුණ දෙන්න බෑ. අපි එහෙනම් මෙතනින් ඉක්මනට යන්න ඕන කියලා. එතකොට එයාලටත් අනිත් අයත් අන්න මේගොල්ලෝ අපි තැනින් පැනලා යනවා කියන දෝෂාරෝපණය එල්ල වුණා. එතකොට අර ලැජ්ජාවක් නැති දුෂ්ට වුණු මේ කේවට්ටයා අසුන්ගේ පිට නැගලා කටින් ලේ දමාගෙන නළලෙන් ලේ පිස පිස දිව යනවා. අශ්වයාගේ පිට නැගගෙනම කියනවා පින්වත්නි යන්න එපා. මම මහෞෂධ පඬිතුමාට වැන්දේ නෑ. ඉන්න කියනවා. නමුත් එයාලා නවතින්නේ නෑ. දුවන ගමන්ම කියනවා බොල් පාපිෂ්ඨ කියන්නේ කොළ පවිටු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාර ස්වરૂප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල. කියන්නේ බොල පාපිෂ්ඨ දුෂ්ට අධර්මිෂ්ඨ වූ අධම වූ අනාචාර ස්වરૂපයක් තියෙන මේ අවලස්සන මෝඩ බමුණ ඔබ ධර්ම යුද්ධයක් කරනවා කියලා ගිහිල්ලා මොකද කරේ? ඔයාගේ මුණුබුරාගේ තරමටවත් නැති ඊටමත් බාල කෙනෙකුට ඔබ වැන්දා. මේ මනුස්ස ලෝකයෙහි
උපන් සත්වයන්ගෙන් යම් කෙනෙක් ඊටමත් පහත් දෙයක් කළාද ඔබ කලේ ඊටත් වඩා අන්ත දෙයක්. ඉතින් ඒක නිසා මේ මෙතන බොරු කියන්නේ නැතුව ඔයාගේ පණ බේරගෙන යන අතකට යන්න කියලා එයා කියන දේ කිසිම දෙයක් ගානකටවත් ගත්තේ නෑ. අපහාස කතා නොනවතීම අහන්න උනා. එතකොට බමුණ නැවතත් කියනවා අර සේනාව මැදට ගිහිල්ලා මොනවද කියන්නේ මම ගොවියා පුතු කියන මහෞෂධ පඬිතුමා වැන්දේ නැහැ. මම වැන්දේ නැහැ. වඳින කෙනෙක් මෙන්න මේ විදියට ඒ කියන්නේ නලලේ දන හිසෙන් වැලමිටින් ලේ ගාගෙන වඳිනවද මේ වගේ වැඳීම් ක්‍රමයක් ඔයාලා අහලා තියෙනවද ඒ මහෞෂධ පඬිතුමා මා අත මාණික්කයක් තියලා මාව රැවැට්ටුවා ඒක තමයි මෙතන උනේ මම කියන දේ අහන්න ඔතනින් පලා යන්න එපා කියලා කියනවා හැබැයි මේ මොන දේ කරත් කිසිම දෙයක් එයාලා අහලා ගත්තේ නැහැ. බෝසතාණන් වහන්සේගේ බලයෙන් නොසිතූ හේයින් මේ ඉදිරියටත් මේ සේනාව එක් පස්මිටක්වත් දැමුවේ අඟල් 3 පුරාගෙන කියන්නේ දිය අඟල, මඩ අඟල, වියලි අඟල. අටලොස් රයන් 18ක් වූ බැම්මේ නැවත එපමණ ගොඩ කරත් තව ඉතුරු වෙනවා. අන්න ඒ වගේ තමයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම බෝධිසත්තානං අධිප්පායා නාම ඉජ්ජಂತಿ බෝසතුන්ගේ අදහස අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. වදාළ බැවින් බලාපොරොත්තු ඉටු කරන්නා වූ සිතුල් පැතුල් සම්පත් ලබා දෙන්නා වූ මාණිකයක් බඳු වූ මාණිකයකට සමාන වූ බෝසතාණන් වහන්සේගේ අනුභවයෙන් ඒ තේජසින්ම ඒ බලයෙන්ම පස්මිටක්වත් ගල් කැටයක්වත් නුවර දිශාවට දමන්නා තියා හිම දෙයක් කරන්න සිතන්නවත් කිසිම සත්වයෙක් සමත් උනේ නැහැ. සියල්ලෝම ඇවිල්ලා නැවත Taman පළමුව සිටි ස්ථානයේම හිඳගත්තා. ඔන්න ඕක තමයි සතර කම්මන්ත්‍රණය පාඩම. ඔයාලට යම් වචනයක අර්ථය වැටහුනේ නැත්නම් අරුත් පැහැදිලි කිරීම තියෙනවා බලා ගන්න පුළුවන්.